ස්වාමි පුරුෂයා වෙනත් කාන්තාවක් වෙත ගොස් වංචා කළ පසු කාන්තාවක් ආත්මිකව මනස සුව කරගන්නේ කෙසේද? රක්තය ගලා නොයන නමුත් හදවත කැඩී යන වේදනා තිබෙනවා. ඔබ විශ්වාස කළ ඔබේ ජීවිතය බෙදාගත් මනුෂ්‍යයා වෙනත් කාන්තාවක් තෝරාගත්තොත් ඒක දුකක් විතරක් නෙවෙයි. ඒක හදවතේ මරණයක්. නමුත් අද මේ කතාව වේදනාව ගැන නෙවෙයි. ආත්මික සුවය, අභ්‍යන්තර ශක්තිය, නව උපතක් ගැනයි. වේදනාව පිළිගැනීම. ඔබ වේදනාවෙන් පැනලා යන්න එපා. මෙවැනි වංචාවක් වුණාම පළමුව එන සිතුවිලි මෙය මටම වෙන්නේ ඇයි? මම ලස්සනින් අඩුද? මම වැරදිද? ආත්මිකව මතක තියාගන්න. වේදනාව දඬුවමක් නෙවෙයි. වේදනාව ගුරුතුමෙක්. ඔබ නිහතමානීව ඉඳගන්න. ගැඹුරු හුස්මක් ගන්න. ඇස් කඳුළු වැටෙන්න ඉඩ දෙන්න. ඇඬීම දුර්වලකමක් නෙවෙයි. එය ආත්මික ශක්තිය නිදහස් වීමක්. ඔබට ඔබම කියන්න, මේ වේදනාව මා හරහා යනවා. මේක මාව අර්ථ කරන්නේ නැහැ. බොහෝ කාන්තාවන්ට මේ වේදනාව කියන ලොකුම බොරුව තමා වටින්නේ නැහැ කියන මතයයි. ඇත්තටම සත්‍ය මේකයි. වෙනත් කෙනෙකුගේ වංචාව ඔබේ අසාර්ථකත්වයේ සාක්ෂියක් නොවෙයි. එය ඔහුගේ අභ්‍යන්තර අඳුරට සාක්ෂියක්. ඔබේ ආත්මය ඔහුගේ තේරීමෙන් කුඩා වුණේ නැහැ. දිනපතා මේ මන්ත්‍රය කියන්න. මම සම්පූර්ණයි. මාගේ වටිනාකම වැඩි. මගේ ආත්මය ආරක්ෂිතයි. ආත්මික සම්බන්ධතා කියන්නේ ශක්තිමත් බැඳීම්. වංචාවෙන් පසු මේ බැඳීම් වේදනාවක් බවට පත්වෙනවා. ඇස් වසාගෙන සිතන්න. ඔබේ හදවත වටා රන් ආලෝකයක් තිබෙනවා. වේදනාව, කෝපය බලාපොරොත්තු නිරපාහරිනවා කියලා නිහතමානීව කියන්න. මම ඔබව සාමයෙන් නිදහස් කරමි. මගේ ශක්තිය මම ආපසු ගන්නවා. මේක ඔහුට සමාව දීමක් නෙවෙයි. මේක ඔබට නිදහසක්. ඔබ ඉහළ බලයකට බාර වෙනවා. ඔබට අද සියලු උත්තර අවශ්‍ය නැහැ. ආත්මික සුවය බාරවීමෙන් පටන් ගන්නවා. දෙවියන්ට, විශ්වයට හෝ ඔබ විශ්වාස කරන බලයට කියන්න. මේ වේදනාව මට තේරෙන්නේ නැහැ. නමුත් මට විශ්වාසයි මේකෙන් හොඳ දෙයක් බිහි වෙනවා. ඔබ
ඔබව හඳුනා ගන්න ඉඩ දෙන්න. ස්වයං ආදරය ආගමක් කරගන්න. දිනපතා පහනක් දල්වන්න. ඔබේ හදවත මත අත තබා කියන්න. අද මම මාව තෝරගන්නවා. මගේ ගමනට මම ගෞරව කරනවා. මම ආරක්ෂිතයි. මෙය ස්වයං ආදරයයි. මෙය අහංකාරයක් නොවේ. මෙය ආත්මික ජීවිත රැකවරණයක්. වංචාවෙන් පසු නිශ්ශබ්දතාවය පවිත්‍ර වෙනවා. ඉක්මනින් පැහැදිලි කිරීම, පළිගැනීම්, නව සම්බන්ධතා සොයන්න එපා. නිහතමානීව ඉන්න. ඔබේ අභ්‍යන්තර හඬ මැනවී තිබුණත් ආපහු කතා කරන්න පටන් ගනීවි. සුවය කෑගසන්නේ නැහැ. එය මෘදු ලෙස කතා කරනවා. මෙය අවසානයක් නොවේ. ආත්මිකව ආදරය කෙරූ ආත්මයන්ට ගැඹුරු වේදනා ලැබෙන්නේ ඇයි? ඒ ඔවුන්ගේ ගමනට ශක්තිය, බුද්ධිය, ගැඹුර අවශ්‍ය නිසා. මේ වේදනාව ඔබව නවත්තන්නේ නැහැ. මේක ඔබව වෙන මඟකට යවන එකක්. දවසක ඔබ කියයි, මේක නොවුනානම් මම මාව හමුවෙන්නේ නැහැ කියා. ඔබ මේ වීඩියෝව කඳුළු සහිත ඇස්වලින් බලනවා නම් මේක මතක තියාගන්න. ඔබ කැඩුණු කෙනෙක් නෙවෙයි. ඔබ නවතමින් සිටින කෙනෙක්. ඔබේ හදවත ආපහු ආදරය කරයි. පළමුව ඔබටම, පසුව ජීවිතයට, ඊළඟට වෙන කෙනෙකුට. බය නැති සම්පූර්ණ හදවතින්. විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා.